වගේ අපේ ජීවිත තුළ දාන සීල භාවනා තුළින් සීල සමාධි ප්‍රඥා ගුණයන් වඩා ගන්න යම් සාහයක් තියෙන්නට ඕන. දාන සීල වඩා භාවනා කරන විරලයි. ධ්‍යානයේ ජීවන සංසාරයේ භාවයේ සම්පත්තියක් ඇති කරගෙන මේ සංසාර විතරවත් යන ගමනේදී මේ භාවනා වැඩසටහනකට උනත් දෙන්නේ අර පෙර පුරුද්ද නිසා. ඒක ආත්ම විශ්වාසයෙන් හැමදෙනාම හොඳට තමයි හිතට ගන්නට ඕන. ඉතින් මේ භාවනා වැඩසටහන විශේෂයෙන් අපි පුළුවන් තරම් අපන අන්දාරන් විද්‍යාන්ත සමාජගත සිංහලෙන් හැටියට බෞද්ධයන් හැටියට ඒකන අපි අන්ත කරන බුදුරජාණන් වහන්සේගේ අනුගාමික පිරිසක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ජීවිතවල පිරිසක් හැටියට මේ ශාසනයට පූජා කරන මේ රටට මේ විදිහේ දාන භාවනාදී පිටන් සිද්ධ කරගන්නේ අපේ ජීවිත තුළ ආධ්‍යාත්මික විශ්වය පවිත්‍ර කිරීමේ කටයුතු අපි කරනවා. ඒක පුළුවන් කාර්යයන් මිත්‍රයන් හැටියට තව තවත් මේ භාවනා වැඩසටහනට මහා ප්‍රචාරයක් දුන්නා. කටින් කට යන පණිවිඩය හොඳටම ඇත කියලා හිතනවා. ඒ අනුව ඒකට සම්බන්ධ වෙන නිසා මතක් කරමින් දැන් මේ මුහුදේ මේ වැඩසටහන ඉදිරියට යන්න කරේ අපේ සහෝදර බලයන්ට දාසාවේ සුමසිය ස්වාමීන් වහන්සේට ආරාධනා කරන හැම දිනකටම
จิตตักประสาดยิงนิยตมานิเวVende namaskar karam Namaskar viva Mise adarayin Gauravayin Bhaktiyin Premayin Chittak prasadayin Niyatmaniva Veda namaskar karami Namaskar viva Mise adarayin Gauravayin Bhaktiyin Premayin Chittak prasadayin Niyatmaniva Veda namaskar kirime Kusala cetanavi Anubhavayin Sasada cedi saranatura Narakadi satara apayot pattiyenda Trivida satta vinasayenda Astaduttak sanayenda Pancavida antaravenda Sampurnayin Sadangatama atamidemma Swamini Antima atma bhavayedi Margapada nirvana dharmaya Suvasema avabodha viva Sadhu, sadhu, sadhu Sillini me vaki Adi Vattamaka Sila Yamahang vadami tang vadeta Namo tatsa Buddhaṃ saraṇaṃ gacchāmi Dhammaṃ saraṇaṃ gacchāmi Saṅghaṃ saraṇaṃ gacchāmi Dutiyampi Buddhaṃ saraṇaṃ gacchāmi Dutiyampi Dhammaṃ saraṇaṃ gacchāmi
Dutiyampi sangham saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sangham saranang gacchami Saranaagamanang sampunnang Panatipata vedamani sikkapadang samadhiyami Adinādāna vedamani sikkapadang samadhiyami Kāmesu miccācārā vedamani sikkapadang samadhiyami Musāvādā vedamani sikkapadang samadhiyami Pisunāvācā vedamani sikkapadang samadhiyami Parusāvācā vedamani sikkapadang samadhiyami Sampappanāpā vedamani sikkapadang samadhiyami Micchā ādīvā vedamani sikkapadang samadhiyami Tisaranena cadding ādīva attamaka sīlam dhamman sādukang surakkitang kattvā appamādena sampādē tabbang ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවත් රාජෝත්තමයන් වහන්සේ අපට පෙන්වා දුන්න වටිනා ප්‍රතිපත්තිමය කුසල් අරමුණක් මුදුන්පත් කරගෙන අද දවස පුරා සිදු කරගන්නට බලාපොරොත්තු වෙන යහපත් සංකල්පනාවක් වශයෙන් මේ පැය කීපය තුළ තමන්ගේ යහපත් අදහස් ඉෂ්ට කර ගැනීමට හේතු වෙන වටිනා භාවනාමය කුසල් අරමුණක් සිහියට නගාගෙන සසරින් මිදීමේ චේතනාව මුල් කරගත්ත බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ යන නිවන් අරමුණු කරගත්ත වටිනා ප්‍රතිපත්ති ධර්මයේ යෙදීමේ උතුම් කුසල් අරමුණ උදුම්පත් කරගෙනයි අද මේ අවස්ථාවට සෑම කෙනෙක් සහභාගී වෙන්නේ. ඒ නිසා පළමු කොට ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා උතුම් බුද්ධ පූජාව පවත්වාගෙන ඉන් අනතුරුව අදට නියමිත භාවනා පාඩම වශයෙන් පවතින භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ මහා සංඝරත්නයෙහි අනන්ත ගුණය සිහියට නගාගෙන සුපටිපන්නතාලී උතුම් ගුණ වලින් සමන්නාගත මහා සංඝරත්නයෙහි උතුම් ගුණය තුලින් තමාගේ සිතෙහි හිත සමාධියක් ලබා ගැනීමේ චේතනාව, කෙලෙස් වලින් සිත සංසිඳවීමේ චේතනාව, සිහිනුවන පවත්වා ගැනීමේ චේතනාව, මාර්ගඵල නිවන් සුව අවබෝධ කරගැනීමේ චේතනාව කියන මේ චේතනා රාශියක් ඒක රාශී වුණ අරමුණක් මුදුන්පත් කරගන්න යන්නේ. නිසා පළමු කොට ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා මෙන් ඒ උතුම් බුද්ධ පූජාව බුදු ගුණ ආවර්ධනා කරමින් සිදු කරලා බලාපොරොත්තු වන යහපත් සංකල්පන මුදුන් පමුණවා ගන්න වාසනා ශක්තිය උදා වේවා කියන චේතනා මුදුන්පත් කරගන්න.
ඒ නිසා පළමු කොට අපි ඒ උතුම් බුද්ධ පූජා පැවැත්වීමට සූදානම් වෙමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යාවතා භගවා ලෝකේ තිත්තේය තව ශාසනං තාවතා පතිගන්නාතු පූජා ලෝකානුකම්පය ගන්ධතේනන්ත දිත්තේන දීපේන තම දංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදයි සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනං සුගන්ධිනං ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං චීතලං කප්ප පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පටිගන්නාතු මුත්තම අදිවාසේ තුනෝ බන්තේ පානකං පරිකම්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තම අදිවාසේ තුනෝ බන්තේ ගිලාන පංචයං ඉමං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තම අදිවාසේ තුනෝ බන්තේ බේසජ්ජං පරිකම්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු මුත්තම මන්නගන්ධ ගුණපීතං ඒතං කුසුම තන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුයි පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලවාමි මොක්ඛං පුප්පං මිලායාති යතායි ධම්මේ කායෝ තථා
සමාගමු තතං සමාගමෝතු යාව නිබ්බාන පන්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු ඉමාය ධම්මානුධම්ම පටිපත්තිය බුද්ධං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තිය ධම්මං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තිය සංඝං පූජේමි අද්දායිමාය පටිපත්තිය ජාති ජරා මරණං පරිමුක්ඛිස්සාමි කායේන වාචාදින්තේ පමාදේන මයා කතං අන්තයං කමමි වන්ත පුරිපන්න තථාගත කායේන වාචාදින්තේ පමාදේන මයා කතං අන්තයං කමමි ධම්ම සම්දිත්තික අකාලික කායේන වාචාදින්තේන පමාදේන මයා කතං අන්තයං කමමි සංඝ ඥාප්පෙත්ත අනුත්තර සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්තුනි අද සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ මේ වර්ෂයට ආරම්භ කරන්නට තිබුණ උතුම් භාවනාමය කුසල අරමුණක් වශයෙන් අපි සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ නවාරාදී බුදුගුණ සිහියට නගාගෙන ධර්මයේ ස්වක්කාතාදී උතුම් ගුණ සිහියට නගාගෙන ඒ කුසල අරමුණ මුදුන්පත් කරන්න ආකාරය පැහැදිලි කළා. ඉන් අනතුරුව බුද්ධ ධම්ම කියන මේ රණ දෙකට යටත්ව පවතින ශ්‍රාවක භාවයට පවතින ඒ උතුම් ගුණය සලකාගෙන සුපටිපන්නතාදී උතුම් ගුණයන්ගෙන් සමන්නාගත මහා සංඝරත්නයෙහි උතුම් ගුණය සිහියට නගාගෙන ඒ රත්නත්‍රයේ සරණ පිහිට උපකාරයේ බලාපොරොත්තුෙන් නිවන් බලාපොරොත්තු වෙන සියලුම දෙනාගේ යහපත් සංකල්පනා වශයෙන් ශ්‍රාවක භාවයට පත්වෙන්න සුදුසුකම් තියෙන හැම කෙනෙකුගේම సంతානය තුළ මෙන්න මේ වාගේ උතුම් ගුණාංග අපේ సంతානයට එකතු විය යුතුයි. ඒ ගුණ 100ට එකතු වෙනකොට තමයි නුවණට එකතු වෙනකොට තමයි බල සම්පන්න කුසල අරමුණක් බවට පත් වෙන්නේ. ඒ බල සම්පන්න කුසල අරමුණ කියලා කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුසලය. බුදුරජාණන් වහන්සේට යටත් වෙන ධර්මයට යටත් වෙන ශ්‍රාවක භාවයට හිමිකම් දක්වන ගුණය තමයි මේ මනසිකාර වශයෙන් අපි ගන්න. අපේ ජීවිතයේ හැම වෙලෙම ගුණයට නැමෙන ජීවිතයක්. ධර්මයට නැමෙන ජීවිතයක්. අධර්මයට නැමෙන්නේ. ධර්මයට ලැබෙන බුදුරජාණන් වහන්සේට යටත් වෙන ඒ වගේම ධර්මයට යටත් වෙන ගුණයක් තමයි ශ්‍රාවක ගුණය. මෙන්න මේ ශ්‍රාවක ගුණය තියෙනවා නම් ශාස්ත්‍ර ගෞරවය තියෙනවා. ධර්ම ගෞරවය තියෙනවා. යම් කෙනෙකුට ශාස්ත්‍ර ගෞරවය තියෙනවා නම් ධර්ම ගෞරවය තියෙනවා නම් එතන ශ්‍රාවක භාවය පවතිනවා. ඒ නිසා ඒ ශ්‍රාවක පිරිසේ ගුණයක් තමයි අපි දැන් සිහියට නගාගෙන මානසිකාර්යය වඩන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ
ගුණ 9කින් සමන්නාගත අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ ගුණය අපි සිහියට නගා ගත්තොත් හැම වෙලෙම ආර්ය මාර්ගයේ ගමන් කරන පිරිසක් බවට පත් වෙනවා. මහා සංඝරත්නයේ ගුණය හැම වෙලෙම ආර්ය මාර්ගයේ ගමන් කරන්නේ. ආර්ය උතුමන් වහන්සේලා ගමන්ගත් නිවන් මාර්ගයේ වැඩ ගමන් කරන්නේ. ඒ නිවන් මාර්ගයට පිවිසෙන්න කැමති ඕනම කෙනෙකුට ඕනම වෙලාවක මේ මාර්ගයට බැසගෙන නිවන් අවබෝධ කරගන්න පුළුවන් වාසනා ගුණයක් වාසනා ශක්තියක් ඇති කර ගැනීමයි අපේ පරමාර්ථය. ඒ නිසා ඒ උතුම් ගුණයේ සලකාගෙනයි අද ඒ ගුණෙහි ප්‍රථම ගුණය වශයෙන් සලකන්නේ සුපටිපන්න ගුණය. මේ ගුණයේ ගිය මාසයේ පවත්වන්නට බලාපොරොත්තු වෙන සිටියේ. ඒ නිසා අපට අසනීප වුණ නිසා ඒ අවස්ථාව මගහැරලා ගියා. නමුත් අද පටන් ඒ ගුණ 9 පිළිවෙලින් සෑම මාසයක් පාසාම සිදු කරලා ඒ කුසල් අරමුණු මුදුන්පත් කරගන්න. ඒ නිසා එක මාසයක් තුළ අපි අපේ ජීවිතයට එකතු වෙන ගුණාංග අතර මෙන්න මේ ගුණ වලින් එකක් හෝ අපේ ජීවිතයට නිතර පුරුදු කරලා හුරු කරගන්න. නිතර පුරුදු කරලා හුරු කරගන්න අරමුණ අපට භවගාමී සසර ගමනෙන් ඊතර ලබන ලෝකෝත්තර නිවනින් සැනසෙන්න වාසනා ගුණේ තියෙනවා. මේ වාසනා ගුණේ සලකාගෙන අපි අද ඒ සුපටිපන්නතාදී මහා සංඝරත්නයේ තියෙන උතුම් ගුණ 9න් එක ගුණයක් වශයෙන් තමයි මේ සුපටිපන්න ගුණය අපි හඳුන්වන්නේ. ප්‍රථමයෙන්ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සුපටිපන්න පදයේ විවරණයේ හැටියට දැන් කාටත් පොත් ලැබෙලා ඇති. ඒ පොත්වල තියෙනවා පද විවරණයයි 115 වෙනි පිට. ඒ පිටේ පෙරලා ගන්න තමන්ට පුළුවන් ඒ විවරණය පිළිබඳ දෙයකට සමන් දෙන්න. හැබැයි සුපටිපන්න ගුණයෙහි කිටියෙන් තමයි දාලා තියෙන්නේ. මේක විස්තර වශයෙන් විසුද්ධි මාර්ගයේ නිර්දේශපාලියේ වගේ තැන්වල බලලා තමන්ට නිවැරදි කරගන්න පුළුවන් තවත් ගුණයකට. එතකොට මේ සුපටිපන්න ගුණය කියලා කියන්නේ මනාව පිළිපැදිය යුතු ප්‍රතිපදාවක්. මනාව පිළිපදිනවා කියලා කියන්නේ හේතුඵල පිළිගත් නුවණින් යුක්තව යහපත් හැටියට තමන්ගේ කෙලෙස් සංසිඳවමින් යන මාර්ගයක් තමයි මේ සුපටිපන්න ගුණය. සර්වඥන් වහන්සේ පහදාවදාල සුට්ටු කියලා කියන්නේ මනාව පිළිපැදිය යුතු, සිහියෙන් පිළිපැදිය යුතු, නුවණින් පිළිපැදිය යුතු මාර්ගයක් තමයි මේ සුපටිපන්න ගුණය. සෑම මොහොතක් පාසාම තමන් වහන්සේගේ ශ්‍රාවක පිරිසට භාග්‍යවතුන් වහන්සේ සිහිනුවන් දියුණු කර ගැනීම පිණිසයි මේ හැම දේශනාවක්ම සඳහන් කළේ. දැන් අපේ බලාපොරොත්තු තියෙන්නේ එදිනදා ජීවිතයේදී සිහිනුවණින් කටයුතු කිරීම. සිහිනුවණ නැත්නම් අපේ ජීවිතයේ සාර්ථකත්වය තහවුරු කරගන්න අමාරුයි. සිහිනුවණ තිබුණොත් තමයි ජීවිතයක තියෙන සාර්ථකත්වයක් අවබෝධ කරගන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වෙච්ච පිරිස මේ ගුණ වලින් යුක්තයි. හැබැයි මේ ගුණය නිසියාකාරවම පවතින්නේ සෝවාන් ආදී ආර්ය මාර්ග ඵල tattවයකට පත්වන ආර්ය ශ්‍රාවකයෙකුගේ ගුණය තමයි නිත්‍ය වශයෙන් නිත්‍ය ප්‍රතිපදාවක් වශයෙන්